හිතනවාද ඔක්කොම හොඳින් ඇති කියලා. දැන් නම් මම යුනිවර්සිටියෙන් ලෑස්ති තමයි. ඉක්මනට මේ වීඩියෝ කරන්න ඕනේ කියලා තමයි කරන්න ගත්තේ. දැන් වෙලාව 12යි හරියට. වෙලාව 12යි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කරන්න මොකද්ද කියලා TikTok එකෙන් ආවනම් ඒත්ව දැනගන්නදී එහෙම නැත්නම් ඔයා මගේ YouTube එකේ බැන එක හරි post එකක් දාපෙකින් හරි ඒක උඹලා දැනගන්න නැති නොදැන ගත්තාත් අද මම කතා කරන්න යන්නේ long distance relationship ගැනයි ඒ වගේම overthinkers ගැනයි කතා කරන්න ඕනේ. සහ අපේ දෙමාපියෝන්ගේ මම ඇත්තටම දෙමාපියෝ ගැන නෙමෙයි කතා කරන්න හදන්නේ. අර regrets අපි පසුතැවෙනවා කියන්නේ තරුණ ජීවිතේ ගත වෙන විදිය අන්න ඒ විදිය ගැන තමයි මම පොඩි කතා බහක් තමයි යන්නේ. මම හරි පරක් වෙලා ඉන්නේ. නමුත් මේක වෙලාවක් නැහැ මට කරන්න. මේක ගොඩාක් අය ඉල්ලපු වීඩියෝ එකකින් තමයි මේක කරන්න ඕන කියලා මම හිතුවේ. ඉතින් long distance relationship ගත්තම ඒක පිට රටේ ඉඳලා එක්කෙනෙක් ලංකාවේ ඉන්නවද එහෙම කියලා නෑ. සමහරකට උතුරේ ඉන්න කෙනෙකුයි දකුණේ ඉන්න කෙනෙකුගේ ආදර කතාවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් එදිනෙදා හම්බ වෙන්න බැරි මාස ගානකට එකපාරක් හම්බ වෙන සමහරකට මාස ගානක් ඉඳලා ජොබ් එකේ හින්දා හම්බ වෙන අවුරුදු ගානක් බලන් ඉඳලා හම්බ වෙන ඒ වගේ නිතර දෙවිලේ හමු නොවෙන chat එකෙන් විතර අපි දැන් WhatsApp chat තියෙනවා. ඒ වගේ chat තියෙනවනේ. ඒ chat වලින් විතරක් කතා බස් වෙන විදිහේ දේවල් තියෙන සම්බන්ධකම් තමයි මේ long distance relationship කියලා කියන්නේ. බොහෝ දුරට මේ long distance relationships වල අත්‍යවශ්‍යම කාරණා තුනක් තියෙනවා. එක loyalty එක අවංකභාවය, අනිත් එක තමයි ඉවසීම, ඒ වගේම තමයි understandable එක. මොකද long distance කිව්වම ඒ දෙන්න අතර understand එක තේරුම් ගැනීම දෙන්නගේ රටේ ඉන්න කෙනා හෝ ලංකාවේ ඉන්න කෙනා හෝ ලංකාවේ ඉන්න දෙන්නම හෝ කවුරුන් හෝ ජොබ් එක හරි ඒ කෙනාගේ පසුබිම ඇයි මෙයා long distance උනේ ඇයි මෙයා දේවල් කරන්නේ මෙයා මොකද්ද කරන දේ ඒ දේ අනුව ජොබ් එකක් කියලා ජොබ් එකක් නම් ඒ ජොබ් එකේ තියෙන පරාසය මොකද්ද මෙයාට කොච්චර ලක් වැඩ කරන්න වෙනවද එතකොට එයාගේ වැඩ කරන වෙලාව කොහොමද එයාට මහන්සියද වේගන කොච්චර කාලයක් තියෙනවද කතා කරන කොච්චර කාලයක් හම්බ වෙනවද අන්නේ කියන අන්ඩර්ස්ටෑන්ඩබල් එක අනිවාර්යෙන් තිබිය යුතුයි සහ දෙන්නට ලෝයල් වෙන්න ඕනේ කියන්නේ තමන්ගේ දෙන්න දෙපැත්තක හිටියත් වෙන රටක හෝ ලංකාවේ කොහොම හරි long distance එකේදී ලෝයල් කියන්නේ අවංකභාවය දෙන්නට තමන් විතරයි අපි දෙන්න විතරයි කියන මතේ දෙන්න හරි අවංකව ඉන්න ඕනේ කියන එකක් තියෙනවා ඒ වගේම ඉවසීම කියන දේ හරිම වැදගත් දෙන්නගෙන් අතින් මොන පසුතැවීම මොන වැරද්ද කොහොමද ගුණාත් එකපාරට හරි මෙයාගෙන් මට වැරද්දක් වුණා මේක හරියන සම්බන්ධ ඉවරයි. එහෙම නැතුව දෙන්නේ වැරදි හදාගෙන ඉවසීම තියාගෙන ජීවත් වෙන්න ඕනේ මේ long distance relationship කියන එක. ඉතින් මේ long distance වල තියෙන දුර්වලතම කාරණා තමයි ඒක දෙන්නගෙන් පැත්තෙන් හෝ එක්කෙනෙක්ගේ පැත්තෙන් හෝ තියෙන දුර්වලතම කාරණා තමයි topic එක තමයි overthinking. මේක long distance විතර නෙමෙයි overthinking ගොඩක් අයට තියෙනවා ඕනම දෙයක් ඕනෙමකට වඩා හිතන්න ගන්නවා න ะ. දැන් මම ඉන්නේ long distance relationship එක මගේ මම මැඩි කරන්නේ ඉන්න මම ආදරය කරන කෙනා එයා ඉන්නේ එයා සීමන් කෙනෙක්. සීමන් කිව්වම හැමෝම දන්නවනේ කොහොමද මම ඒ කියන විතර කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් ඕවර් තින්කින් කියන එක අර ප්‍රශ්න ඔළුවට ආවම එක්කෝ පොතක ලියන්න ඩයරි එකක් මොනියම් හෝ පොතක ලියන්න. එහෙම නැත්තම් ගෙදර අයත් එක්ක කතා කරන්න. එහෙමත් බැයි නම් ආදරය කරන කෙනා ඒ කෙනත් එක්ක මතස් මාර්කට් එයාට වා කියන එක ඒ වෙලට ගන්න තෝතියගේ වැඩවල ස්ට්‍රෙස් එකක් එක්ක. හැබැයි ප්‍රශ්නයක් ආවොත් ඒ කෙනා ගැන සැකයක් හරි මොනියම් හෝ ඕවර්තින්ක් කරන්න ඒ කෙනා ගැන දෙයක් නම් එයාට නෑ හංගන්න කිසිම දෙයක් හංගන්න දෙන්නේ. හැබැයි එහෙමයි කියලා හැමදේම කියන්න එපා. ඕපන් වෙන්නම ප්‍රශ්න එනවා. ඉතින් අර කියන්න තියෙන්නේ ඉවසීම ඒ වගේම අවංකභාවය ලෝයල්ටි එක ඒ වගේම අන්ඩර්ස්ටෑන්ඩබල් එක හදාගන්න. අනිවාර්යෙන් ඒ තුන තිබිය යුතුමයි long distance වල. නැති උනම තමයි ප්‍රශ්න ඇවිල්ලා සම්බන්ධකම් කැඩෙන්නේ. සහ overthinking කියන එකත් පුළුවන් තරම් තමන්ගේ හිතින් හැමදේම හිතන පොතකට දාන්න නැත්නම් කෙනෙක් එක්ක කතා කරන්න නැත්නම් කවුන්සලර් කෙනෙක් හම්බෙන්න එක ප්‍රශ්නයක් නැහැ. අර තමන්ගේ හිතේ තද කරගෙන තමන් මේක අහලා විඳවන එක ඒක කරන්න එපා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. සහ regrets පසුතැවීම. ගොඩක්ම අපේ තරුණ කාලේ දැන් තියෙන කියන්නේ ඉස්සරෙම කියන්නේ දැන්
ප්‍රසන්ට් එකේ වර්තමාන තරුණ ළමයින්ගේ ගොඩක් අය තියෙන ලොංග් ඩිස්ටන්ස් තමයි. මොකද ලංකාවේ ජොබ් කරලා බුත් කරන්න බෑ කියන මතය අනුව ඒක එක පැත්තකින් මම ඇත්ත කියලා පිළිගන්නවා. කොහොම වුණත් මේ මතය අනුව ගොඩක් කට්ටිය ලොංග් ඩිස්ටන්ස් තමයි යන්නේ. එතකොට අර තරුණ ජීවිත ටික තරුණ කාලේ විනෝදෙන් ආදරෙන් ගත කරන්න තියෙන කාලේ තරුණ ජීවිතය ඔහේ ගෙවිල යනවා. ඊට පස්සේ ජොබ් කරලා ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා එක තත්යකට ඇවිල්ලි වෙලා තමන්ගේ සාර්ථකත්වයේ සක්සස් එක බලලා ඊට පස්සේ ආදරය කරන්න එහෙම ගත්තම තරුණ කාලේ නිකන් හේදිලා වතුර යනවා වගේ තමයි අපි දෙමාපියෝ කියන්නේ. මම ඒකට පුත් කියන එක දෙමාපියන්ගේ මතය. නමුත් මම හිතන්නේ මගේ මතය අනුව මම දන්නේ ඔයගොල්ලෝගේ මතේ බට් මගේ මතය අනුව අද කට්ට කෑවොත් තමයි ඉස්සරහට ලස්සන ජීවත් වෙන්න පුළුවන්. මොනවා වුණත් කොයි විදිහේ දෙයක් වුණත් පසුතැවීමක් ආවොත් එතන අවුලක් තියෙනවා. වස්නයක් ආවොත් රණ්ඩු කරන්න යන්න එපා. හිතින් හිතන්න මෙයා මේ දේ කරන්නේ අපි දෙන්න වෙන්නේ. හරි එයාගේ කැමැත්තේ ජොබ් එකට ගියා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කරන්නම දෙයක් නැති කමට ගියා වෙන්නත් පුළුවන්. අපි හිතමුකෝ එයා කැමැත්තට ගියා කියලා. හැබැයි එයා කැමැත්තට කියලා එයා කැමැත්තට මේ මට කරන් දෙන්නේ ඒකට මට තමයි දැන් මගේ නිකන් මගේ තරුණ කාලේ යනවා. එහෙම හිතන්න එපා. එයාගේ කැමැත්තට ගියත් එහෙම නැත්නම් එයාගේ අකමැත්තට අවස්ථාවෙ මත ගියත් තමන් වෙනුවෙන් නෙමෙයි. කියන්නේ එක්කෙනෙක් වෙනුවෙන් මුළු පවුලක් වෙනුවෙන් ඔය දෙන්න වෙනුවෙන් ඒ තමන්ගේ ආදරේ ගොඩනගා ගන්න තමන්ගේ අපි දෙන්නගේ ඉතිහාසය කියන්නේ ඉතිහාසයේ අනාගතේ ගොඩනගා ගන්න තමන්ව සක්සස් කරන් ලස්සන පෞල් ජීවිතයකට අවශ්‍ය දේවල් කරගන්න තමයි ඉදිරි කරන්න සල්ලි ඉදිරි කරන්න තමයි මේ කෙනා එහෙම ගියේ කියන එක හිතේ තියාගන්න. අන්න එහෙම හිතේ තියාගෙන එයාට බයින්න එපා. එයාගේ එක්ක සම්බන්ධ පටන් ගන්න රිග්‍රෙට් පසුතැවෙන්න එපා. සතුටු වෙන්න තමන් වෙනුවෙන් අපි දෙන්නගේ ආදරය වෙනුවෙන් අපි දෙන්නගේ ජීවිතේ වෙනුවෙන් මෙයා මෙහෙම වෙහෙස මනසලා වැඩ කරනවා නේ කියලා. මොකද තමන්ගේ අම්මලා වගේම මේ කෙනාගේ අම්මලාවත් බලා ගන්න හැමදේම කරන්න තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඒ හින්දා ආයමත් මම කියනවා ලෝයල්ටි එක විශ්වාසය හදාගන්න අවංකභාවය හදාගන්න අන්ඩර්ස්ටෑන්ඩබල් එක හදාගන්න ඒ වගේම ඉවසීම හදාගන්න ඔය තුන අනිවාර්යෙන් වැදගත් සහ ඕවර් තින්කින් කරන්න එපා ඕවර් තින්කින් කරනවා කියන්නෙම එතන ප්‍රශ්නයක් එනවා ඒකත් එකක් සහ ඔය රිග්‍රෙට් පසුතැවීම කියන එකත් කරන්න එපා ඒක අර විදිහට හිතන්නේ ඔය මේක ගොඩක්ම මගෙන් මම වීඩියෝ එක කරේ මගේ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලා කියන්නේ මට වඩා ජූනියර් ස්ටුඩන්ට්ස්ලා ඒ වගේම මගේ ක්ලාස් වෙන ළමයි ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා එක හැමදේම නෙමෙයි රිලේෂන්ෂිප් ගැන සමහරව අහනවා සමහර ඉවසීම ගැන අහනවා සමහර ඕවර් තින්කින් ගැන අහනවා සමහර පසුතැවීම ගැන අහනවා එක එක්කෙනා එක එක විදිහට අහනවා මම ඉතින් ඔක්කොම එකට කරලා මේ වීඩියෝ එක කරන්න හිතුවා මට යන්න පරක් වෙලා තියෙන ගමන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ කොහොම වුණත් කියන්න තියෙන්නේ long distance relationship අවුල් තමයි වෙලාවකට හරි දුකයි ඒක න ළඟ නැති එකට අවුල් එතකොට ඒක දැනනවා වැඩි කියන්න බැස් මගේට කෝල් එක ගන්න තප්පර 5 කෝල් එක කට් වෙනවා ඇති විනාඩි 5 කෝල් එක කට් වෙන සමහර දවස් ගණන් කෝල් නැතිනම් එකපාරට කෝල් එක කරන් ඒක විතරක් වෙන්නේ නැති ඒ වගේ තමයි ඒ වගේ දේවල් long distance වල වෙනවා ඒ කෙනාගේ ජොබ් එක විදිහ අනුව සිග්නල් තියෙන විදිහ අනුව කනෙක්ෂන් එක අනුව ඒ දේවල් අනුව එක වෙනවා හැබැයි වැඩි ඒවා හිතන්න එපා හැමදේම ඉවසගෙන ඉන්න දවස්ක අනිවාර්යයෙන්ම ලස්සන දවසක් එනවා කියන එක ඔලුවේ තියාගන්න ඉතින් ඒ හින්දා මොනවා හරි දෙයක් වුණොත් ආහරි කමන්නේ මෙහෙම හරි හම්බුණානි කියලා සැනසීලා ඉන්න මොකද එක කාල පරිච්ඡේදයක අපි දැන් මාස ගාණක් නැත්නම් දවස් ගාණක් එහෙම නැත්නම් අවුරුදු ගාණක් එහෙන් බලන් ඉඳලා හම්බෙන ආදරේ හරි ලස්සනයි. ඒක මිදිද්දි හරි ලස්සනයි. මොකද ලොකු කාල පරාසක ලොකු කාල පරතරයක ඒ එකතු වුණ ආදරය, ඒ එකතු වුණ හැඟීම්, ඒ එකතු වුණ විශ්වාසය, ඉවසීම මේ හැමදේම එක තැනකදී දෙන්න අතර මුදාහර ගන්න මා කියන්නේ නරක දේවල් නෙමෙයි මම කියන්නේ ගොඩක් දැන් සමාජයකට ඩබල් මීනින් යන්නේ. ඒවනේ මම කියන්නේ ආදරය කියන එක ලස්සන විඳින්න පුළුවන් නේ. අන්න ඒ විදියට විඳින ඒ වගේ කාල පරිච්ඡේද අනිවාර්යයෙන්ම ඔය ටික ගෙවිලා අනිවාර්යෙන් එතකන් ඉවසන්න. ඒ හින්දා මේ long distance relationship ඉන්නේ ගැන නරක විදිහට හිතන්න එපා සහ පසුතැවෙන්න එපා සහ ඒක වැරදිලා යෝග හරියන්න ඔය වගේ වෙල ඉන්න බෑ කියලා හිතන්න එපා මතක තියාගන්න එදිනෙදා හම්බෙන ආදරයට වඩා understandable එකයි ඉවසීමයි එතකොට loyalty එකයි ඔය කීර තුන තියෙනවා නම් එදිනෙදා ආදරයට වඩා ඒ කලාතුරකින් හම්බෙන long distance ආදරය හරියම වැඩි ඒක මම අත්දැකීමෙන් දන්නවා ඒ ආදරය හරියම වැඩි අර අමාරුයි රිදෙන අවස්ථා තියෙනවා ගොඩාක් ප්‍රශ්න අවස්ථා තියෙනවා හැබැයි ඉවසීමෙන් ඉන්න තරමට තමයි ඔයාලට ලස්සන ජීවිතය ලස්සන අනාගතය ලස්සන දේවල් ටික හම්බෙන්නේ හැංගීම් ගොඩක්. ඉතින් ඒ හින්දා කියන්න ඕනේ මෙච්චරයි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා මොනවා හරි නොතෙන් දෙයක් තියෙනවා තව දැනගන්න තියෙනවා නම් මගේ ඊමේල් එක දෙන එක්ක ඒකට දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මගේ නම්බර් එකට දාන්න පොඩි ඩීටේල් මෙසේජ් එකක් WhatsApp වලින්. ඉතින් ඕක තමයි කියන්න ඕනුනේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් ඉවසීමෙන් බලන් ඉන්න ආදරේ විඳින්න පුළුවන් හරි ලස්සනට.
එහෙනම් වෙන තව වීඩියෝ එකකින් අරන් එනකම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමදාම කියනෝගේ කියන්නම් අඳුරින් එපා ආලෝකය හොයන් යන්න. මොකද අඳුරින් ඉඳන් ඒ කෝණේ තුල දිහා බලන් හිටියට ප්‍රශ්න උත්තරේ හම්බෙන්නේ නැහැ. හැබැයි ආලෝකේ හොයන් ගිය දවසට අනිවාර්යෙන් උත්තරේ හම්බෙනවා. ඉතින් take care of yourself and love yourself, not only others. So මං හිතනවා මේක හොඳ වීඩියෝවක් වෙන්න ඇති කියලා. වෙන වීඩියෝ එකක් හම්බෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. Bye. Thank you.